යාළුවනේ ඔන්න එහෙනම් අපි මස් කරිය හදා ගන්න යන්නේ. මුලින්ම අපි මස් ටික හොඳට හොද ගන්න ඕන. භාජනයේ සිංක් එකට අල්ලලා අපි හොඳට හොද ගමු. ඊට පස්සේ අපි වතුර ටික පෙරාගෙන මේකට ගොරක කෑලි දෙකක් දාගෙන ඒත් එක්කම කහ කුඩු පොඩ්ඩක් දා ගන්නවා. ඊට පස්සේ ගම්බිරිස් කුඩු පොඩ්ඩකුත් දා ගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු තමන් කැමති ප්‍රමාණයට දා ගන්න ඕන. ඒක නම් අඩු වැඩි බලාගත්ත හැකි. ඊළඟට අපි යාළුවනේ මිරිස් 3-5 ටික බෙද ගන්න ඕන. වෙනම වළඳක් දිපේ තියාගෙන රත් වෙන්න දාලා ඒ රත් වෙන වළඳට දාන්න මිරිසුයි අමු 3-5යි. දාලි ඉවර වෙලා ඒක හොඳට රත් පැහැ ගැන්වෙන්න හොඳට බෙද ගන්න දිපේ තියලා. මෙන්න මේ වගේ හොඳට බෙද ගන්න. හොඳට හැන්දෙන් කරකව බෙද ගන්න. කළු වෙන්න දෙන්න එපා. කළු වෙන නොදී හොඳට බෙද ගන්න. බදිනකොට නම් පොඩි සැරක් එනවා. යාළුවනේ පොඩි සැරක් එනවා. ඊළඟට අපි මේ මුලින්ම අර දාගත්ත ලුණු ගම්බිරිස් ටික දාගත්ත මස් ටික හොඳට අත ගාගෙන ඒකට අපි බෙදපු 3-5 ටිකත් කලවම් කරගන්න ඕන. දැන් හොඳට මස් කෑලි වල ලුණු ගම්බිරිස් ගෑවෙන්න හොඳට අත ගන්න ඕන. දැන් අපි බෙදගත්ත මේ අපේ 3-5 ටික ඒ ටිකත් අපි මේකටම දාගෙන මේ හොඳට හැම කෑල්ලකම ගෑවෙන්න. එතකොට තමයි මේ මස් එකට 3-5 අල්ලන්නේ. හොඳට කලවම් කරන්න ඕන. හොඳට කලවම් කරන්න යාළුවනේ. හොඳට කලවම් කරා. හොඳට කලවම් කරලා විනාඩි 20ක් විතර මේක අපි පැත්තකින් වහලා අරන් තියමු. අරන් තියලා ඉවර වෙලා තමයි අපි ඊළඟට මේක හදන්න ගන්නෙ. බලන්නකො පාට කොහොමද කියලා. එහෙනම් මේක අරන් තියලා ඉවර වෙලා අපි ඊතුරු වැඩ ටික කරගන්න දැන් යන්න. ඊළඟට අපි සුදු ලුණු ටික තලා ගන්න ඕන. ඉඟුරු සුදු ලුණු. ඒකට අපි එනසාලුයි කඩාපු නැටි දාලා එකට තලාගෙන ඒකත් අපි හදාගෙන වෙනම පැත්තකින් තියාගමු. ඊළඟට යාළුවනේ වළඳ ලිපේ තියාගෙන වළඳට පොල් තෙල් ටිකක් දාන්න. පොල් තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකන් ඉඳලා රත් වුණාට පස්සේ අපි අර හදාගත්ත විනාඩි 20ක් දැන් අපි අරන් තියලා තිබිච්ච මස් ටික අරගෙන මේකට අපි දාගමු. දාගෙන ඒකට අපි ඉඟුරු සුදු ලුණු දාලා සම්පේ කරපිංචා ඒ සියල්ලම දාලා හොඳට අපි කලවම් කරගන්න ඕන. බලන්න කොහොමද පාට කියලා. මෙන්න මේ වගේ වෙනකම් හොඳට කලවම් කරගන්න.
දැන් අපි වතුර දාගමු. වතුර දානකොට Tamanට ඕන ප්‍රමාණයට වතුර දාගන්න. හොද්ද වේලෙන්න වගේ නම් ඕන වතුර අඩුවෙන් දාගන්න. මම නම් සාමාන්‍යයෙන් වතුර මධ්‍යම ප්‍රමාණයට වගේ තමයි දාගන්නේ. මස් වලට වගේ මස් ටික ප්‍රමාණයට වගේ ඉතින් මම වතුර දාගන්නවා. ඊට පස්සේ ඉතින් මේ ටික හොඳට පොඩ්ඩක් හැන්දෙන් කලවම් කරලා ගින්දර චුට්ටක් වැඩි කරලා ඉදිනකම් බලාගෙන ඉමු. ඔන්න යාළුවනේ දැන් වැඩේ හරි. ඔයගොල්ලොත් මේ වගේ හදලා කාලා බලලා මට කියන්න කොහොමද රස කියලා. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe කරන්න, ලස්සන නම් වීඩියෝ එක like එකක් දාන්න, share කරන්න අමතක කරන්න එපා.